ලංකාවේ tempering එකට onion, green chili, garlic, lemon ඊට පස්සේ කූනිස්සෝ ෂි කෑමබස් දත් නදින්නේ නේ රයිට් අපි රස බලද අපේ ගැන කතා කරමු කියාගෙන යන්න ෂෙෆ් ඊට පස්සේ salt and pepper තියෙනවා අපේ seasonings ඊට පස්සේ chili flakes තියෙනවා අපේ tempering එකට butter තියෙනවා පාන් එක toast කරන්න right ඊට පස්සේ අපේ secret ingredient එක තියෙනවා ඒක පස්සේ අපි කියමු මේක secret ingredient එක ඔව් right ඒක තමයි secret ingredient එක අපි බලමු ෂෙෆ් අපි දැන් යොමුවෙමු ඒ අපි පිළියෙල කරන ආකාරය දැන් අපි ෂෙෆ් දුලාන් එක බලමු First thing we're going to do is whip the ricotta. To start that, we need to season it. So, pinch of salt and a bit lemon zest. And then, let's just whip it. We'll under hand beat ekak tiyenawa nan hand beat එක use කරන්න. So the ricotta is whipped. This is the consistency I'm after. All the lumps are gone and I can pipe this now. So, for the time being, I'm going to keep this in the fridge. The next step is we got to make the tempered kuniso. First, any sort of cooking oil that you use at home, sliced onions, along with chopped garlic and the green chili. We just have to saute this a little bit first. අපේ onions and garlic අපි කොහොමද දන්නේ ඒක ready කියලා? මෙන්න මේ වගේ දිලිසෙන්න ගන්නකොට මේ වගේ soft වෙන්න ගන්නකොට එතකොට තමයි අපි දන්නේ ඒක saute වෙලා ඇති කියලා. Okay, එතකොට ඊළඟ step එක තමයි අපේ කූනිස්සෝ ටික දාන එක. That's when the whole house gonna either stink or smell good. For me, it's a good smell. So the basic tempering seasoning for me is chili flakes, salt, pepper. So let's really cook that through now. The last step is always the citrus. Okay, off the heat, then we put the citrus in. See that color now? That is exactly what I'm after. Okay, menna ape tempering එක. Our kuniso tempering is done. Let's toast our bread. Let's melt the butter first. Into that, the sourdough. Cook that low and steady until it gets a nice crust, nice color, and then middle will be just soft. We've played that. First thing that will go on top is the ricotta cheese, okay? This part is optional. If you have a piping bag at home, it's just a nice presenting. So get your piping bag. So we fill the piping bag and now we just have to cut the tip. Oh, Chef Dulan තුඩ කපන්නයි මේ දැන් සූදානම පයිපින් බෑග් එකේ Chef Lloyd. ඔව් right. තුඩ කපා ගත්තන් පස්සේ තමයි ෆන් එක begin වෙන්නේ. අපිට ආරංචියක් තියෙනවා මේ තුඩ කැපුවම පට්ට ෆන් කියලා. right. හරි මම හිතන්නේ මේ අපි ආහාර ගැන තමයි Chef Lloyd අදහස් කරේ. ඔව් ආහාර වෙන දෙයක් නෙමෙයි. හරි. අපි ඊළඟට මොකද කරන්නේ Chef Dulan? අපි ඊළඟට අපි කරන්න යන්නේ පයිප් කරන එක. ඔව් ඉතින් අලංකාර විදිහට ඇත්තටම ලස්සනයි හරිම පිළිවෙලකට ඒක වුණා අපි ෂෙෆ් ෆ්ලොයිඩ්ට අවස්ථාව ලබා දෙමු අපේ sourdough toasted bread එකට ricotta අම්මෝ මං හිතන්නේ නෑ අපි ඒක හරි බොහොම ස්තුතියි That's okay. Thank you. මේක කරන්න බෑ බලනවා මම එන අඩුවෙන් මට සෙට් උනේ මේ මනුස්සය ඔක්කොම පාවිච්චි කරලා අපි අලුත් එකක් දෙන්න මට අපි මද විරාමයකට ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා යලිත් බඩ සරණියත් එක්ක සම්බන්ධ වෙමු. උනාලට වන්දන්නේ නැවස පිස්සුද? මට අලුත් එකක් ගන්න දෙනවා පොඩ්ඩක්. ෂෙෆ් ඉතින් මං හිතන්නේ මේ ෂෙෆ් බේ නෝන්ඩි කරන්න එපා බලන්න මොකද තිබ්බේ නැහැ නේ දැන් මිනිස්සු හිතනවාදී මට මේක කරගන්න බෑ. මෙන්න අලුත් එකක් ෂෙෆ් ෆ්ලොයිඩ් අපි නැවතත් අවස්ථාවක් ලබා දෙනවා මේ සවඩෝ ටෝස්ට් එක අලංකාරවත් කරන්න එයාගේම දෑතින් අපි බලමු හරි බොහොම ස්තුතියි ෂෙෆ් ඇත්තටම හරි මේ පොඩ්ඩක් අර වෙනස් විදිහට තමයි කරගන්න ඕනේ මොකද මෙයා දැන් මෙයා ණය යනවා වගේ ගියේ හැබැයි මගේ එක ඊට වඩා පොඩ්ඩක් කලාව අතින් පොඩ්ඩක් සෑහෙන හොඳ තැනක තියෙන අර මිනිස්සු අර පේන්ට් කරද්දි කරන්නේ එහෙම තමයි තියෙන්න ඕනේ අර මෙහෙම හරි බොහොම thank you බොහොම ස්තුතියි අපි දැන් මේක තව බලන්න මං හිතන්නේ ඒක වෙනස් විදිහකට කරලා තියෙනවා කලාව අතින් පොඩ්ඩක් ඉහළ මට්ටමක තියෙනවා කලාවද කලමනා පරිහරණයද කියන එක ඔයගොල්ලෝ තීරණය කරන්න සොෆ්ට්වෙයාර් ගන්නකො ඔව්
ඕකේ ඊළඟට අපි කරන්න යන්නේ අපේ ටෙම්පර්ඩ් කූනිස්සෝ එක. ඔව්. ඒක උඩින් දාගන්න ඕනේ. බැලුවා ගඳ මොකක්ද කියලා. ගන්ධ සුවඳ කියන අනුව තමයි මට මතකයි අපේ මීට කලින් බඩසරණ එපිසෝඩ් එක ෂෙෆ් ලොයිඩ් අපිට කිව්වා තායිලන්ඩ් ට්‍රිප් එකෙන් පස්සේ සමහර ගඳ දේවල් රසයි කියලා. ඉතින් ඒ මතක් කිරීමත් කරන්න ඕනේ මේකත් මං හිතන්නේ එහෙම වෙයි කියලා අපි හිතනවා ෂෙෆ්. ඔව් එහෙම කිව්වට ඉතින් මූට ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් නැහැ. තායිලන්ඩ් ජීවිතේට ගිහිල්ලා නැහැ. ඔය පඬිතුගේ කිව්වට. රයිට්. මම ඒ කිව්වේ මේ ෂෙෆ් ලොයිඩ් කියපු කතාව පුතයි මම ඇත්තටම ඒ මතක් කිරීම කරේ. අපි ෂෙෆ් ලොයිඩ්ට අවස්ථාව ලබා දෙමු මේ කූනිස්සෝ එකතු කරන්න කියලා යාගේ ක්‍රියේෂන් එකට හොල්ල තමයි දාගන්න ඕනේ. ඉසින ආකාරයට තමයි. මේම කූනිස්සා ඉසින ඉස්සනේ ඉතින් එහෙම හොඳට ඉස්සව මේව කරගන්න ඕනේ. මේ හොඳට දාගන්න ඕනේ දැක්කනේ. කූනිස්සා කියන වචනේ ඉස්සා ඉසීම. හරි. හරි. බොහොම ස්තුතියි ෂෙෆ් ලොයිඩ්. ඇත්තටම වෙනස්ම ආකාරයේ අපි තව සමීප දර්ශනයක් ගමු. මගේ එක කලාත්මකයි ඔයාගේ එක බේසික්. ඊළඟට අපි ගානිෂස් දාන්න යන්නේ. ගානිෂස් එකතු කරගන්න. මගේ තියෙනවා ස්ප්‍රිං අනියන්. ස්ප්‍රිං අනියන්. තව තියෙනවා රෙඩ් චිලිස් තියෙනවා. ඔබටත් පේනවා ඇති කොච්චර වර්ණවත්ද කියලා ෂෙෆ් දුලාන් මේ පිළිල කර තියෙන සවඩෝ ස්නැක් එක අපිට කියන්න ෂෙෆ් ලොයිඩ්. ඇත්තටම මං හිතන්නේ කලින් කතා කරා මේ ස්ප්‍රිං අනියන්ස් ගැන. ස්ප්‍රිං අනියන්ස් වලට අපි සිංහලෙන් සාමාන්‍යයෙන් ව්‍යවහාරය කොහොමද භාවිතා වෙන්නේ? මේකට ඉතින් දඟර ලුණු කියලා තමයි කියන්නේ. ස්ප්‍රිං කියන දඟර ලුණු. මේ අඟර දාන දඟර ලුණු තමයි මෙහෙම දාගන්න ඕනේ. මේ අඟර දඟර විදියට තමයි දාගන්න ඕනේ. ඒකත් මේ ඕන විදියකට අර පොඩ්ඩක් සෙක්සි විදියට දාගන්න පුළුවන්. රයිට්. ඒකම පොඩ්ඩක් ඇවිල්ලා ඉන්නේ. ෂෙෆ් දුලාන් අවස්ථාව ලබා දෙනවා ෂෙෆ් ලොයිඩ්. අර විදියට දාන්න ඕනේ. මෙහෙම. ඔව් පොඩ්ඩක්. වැටෙන්න දෙන්න. ඇත්තටම ප්‍රවීණ මාස්ටර් ෂෙෆ් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ලැබීම හොඳ ඇති නේ. thank you chef thank you. ඔව්. දැන් අපි මේකට සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එකක් එකතු කරගන්න ඕනේ කියලා කිව්වා ෂෙෆ්. ඔව්. දීනවා මං කිව්වා මුලදීම සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එකක් තියෙනවා කියලා. ඔව්. දාඩිය දාඩිය නෙමෙයි නේද ෂෙෆ්. දාඩිය ෂෙෆ් අපිට කියන්න මොකද්ද සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක? chef ඔයාම කියන්නේ මොකද්ද කියලා මේ? හිතුල් පැණි. කිතුල් පැණි තමයි සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක. ෂෙෆ් ලොයිඩ් රස බලපු ගමන් එයාට කීමේ හැකියාව තියෙනවා. ඉතින් සුවඳින්ම කියන්න සුවඳින් කියන්න පුළුවන්. ඔව්. ලස්සන ලස්සන ගතියයි පැණි ගතියයි එතකොට ක්‍රීමි ගතියයි ඔක්කොම එකතු කරපු chef ලොයිඩ් දන්නවා. ඔන්න chef ඔයගේ එක. ෂෙෆ් ඔයාටත් අවස්ථාව. රයිට්. පොඩ්ඩක් පැන්න අවුලක් නැහැ. එහෙම වෙනවා. ඒ වගේ පොඩි මේව කරාම පොඩ සමහරවිට පයින්නවා අනවශ්‍ය තැන් වල යනවා. ඉතින් ඒක normal. ඒ අවුලක් ගන්න. Dino, why don't you do the honor? Please, come. මම ඇත්තටම ෂෙෆ් මාස්ටර් ෂෙෆ් කෙනෙක් එහෙම අපිට අවස්ථාවක් ලබා දෙන එක ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. බොහොම ස්තුතියි ෂෙෆ්. මොකද මේ ෂෝ එකේ සාමාන්‍යයෙන් අපිට අවස්ථාවල් ලැබෙනවා හරි දුර්ලභයි. ඉතින් මම කමක් නැද්ද? ඔව් කන්න please. රයිට් ෂෙෆ්. හරි. ඇත්තටම අපි රස බලමු. මම ෂෙෆ් දුලාන්ගේ මං හිතන්නේ ප්‍රවීණයන්ට අවස්ථාව ලබා දෙන්න ඕනි කෙනෙක් තමයි මම ෂෙෆ් ලොයිඩ් මට කියනවා. ෂෙෆ් කාටද දාන්නවා? ෂෙෆ් නෑ පෙන්න. කාටද කවන්නවා? අපි ෂෙෆ් ලොයිඩ් අවස්ථාව ලබා දෙමු. හොඳ කටක්. හරි. හරි. රස ගැන ඔබේ අදහස අපිට කියන්න ෂෙෆ්. මං හිතන්නේ ඒ සංඥාවෙන්ම ඔබට ඇඟ වෙනවා ඇති රස කොතරම් හොඳ ඇතිද කියලා. මං හිතන්නේ ෂෙෆ් ලොයිඩ් ප්‍රවීණෙක් විදියට කොහොම chef? මගේ කටේ නිකාර ඕගිසම්මයක් වුණා වගේ දෙයක් තමයි වුණේ මට. ඒක හිතාගන්න බෑ මරු. ඇත්තටම මාත් එහෙනම් දැන් රස බලන්නම් ෂෙෆ්. ඕක නෙමෙයි. මගේ එක කාපන්. ෂෙෆ් නෑ මම මේ නෑ මගේ එක. මගේ එක කාපන්. මගේ හොඳ නෑ හොඳ මදිව. හරි අපි ඒක දේවල් ටික තියෙන්නේ. අපි ෂෙෆ් ලොයිඩ්ගේ නෑ පොඩේ. කලාත්මක මං කවන්න. නෑ ෂෙෆ් නෑ මට මං කවන්න. හොඳට ගන්න වෙන්නේ.
හොඳට ගන්න හොඳට කෑවම හොඳට බලන්න හොඳට කාලා තියෙනවා. ඇත්තටම රසද? රසයි මං හිතන්නේ ඒ හා සම්බන්ධ සියලුම ප්‍රශංසා හිමි වෙන්න ඕනේ ෂෙෆ් දුලාන්ට. අපි නැවතත් ඊළඟට අපි හදන්න යන ඩිෂ් එකත් එක්ක ඔබට සම්බන්ධ වෙනකන් අපි නැවතත් ප්‍රධාන පාලක මැදිරියට මද විරාමයකට යමු.